ආයුබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා හැමදෙනෙකුටම. ඉතින් දුවේ පුතේ අපි අද ලෑස්ති වෙන්නේ පළමුවන ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ කියවීම පොතේ 5 වෙනි පාඩම කතා කරන්න. මේ පාඩමේ මාතෘකාව තමයි සෝපාක පොඩි පුතා. පාඩමේ මාතෘකාව සෝපාක පොඩි පුතා. අපි එහෙනම් බලමුකෝ මේ සෝපාක පොඩි පුතාගේ කතාව. ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න. සෝපාක පොඩි පුතා. සෝපාක තාත්තා නැති අසරණ පුතෙක්. ඔහු කැලෑවේ සොහොනක අතරමං කරලා. හැම තැනම කළුවරයි. ඇඟට හරි සීතලයි. නපුරු හඬවල් ඇසෙයි. සෝපාක කෑ ගසයි. බුදුන් වහන්සේ සෝපාකට කතා කළා. එන්න පුතේ සෝපාක. මම ඔබට පිහිට වෙමි. සෝපාකට හරි සතුටුයි. බුදුහාමුදුරුවෝ කරුණාවන්තයි. සෝපාක මහාන කළා. භාවනා කළා. සෝපාක පොඩි හාමුදුරුවෝ පුංචි කාලෙම රහත් වුණා. ඔන්න ඔහොම තමයි දුවේ පුතේ සෝපාක පොඩි පුතා සෝපාක මහරහතන් වහන්සේ නමක් උනේ. ඉතින් ඔන්න ටීචර් අද ඔයාලට ලස්සන කතාවක් කියලා දුන්නා. තවත් අලුත් කතාවකින් ඔයාලා හම්බ වෙනකන් ආයුබෝවන්.